අද අරගෙන ඇවිල්ලා තියෙන ලොකු පොඩි ભેදයක් නැතුව හැමෝම ගොඩක් ඉන්ට්‍රස්ටිං සෙල්ලම් බඩුවක්. මේ තියෙන්නේ ක්ලික් බිටෝ එකෙන් අරගෙන ආපු අලුත්ම අලුත් JCB ස්කැවෙටර් එක. මේක සුපිරි රිමෝට් එකක්. ඉතින් මේක රීචාර්ජබල් රිමෝට් කන්ට්‍රෝල්, ඒ වගේම මේකේ ස්මෝක් එකක් තියෙනවා, සවුන්ඩ් තියෙනවා. ඉතින් මේ වගේ ෆන්ක්ෂන්ස් ගොඩක් තියෙනවා. වටිනම දේ තමයි සාමාන්‍ය රිමෝට් කන්ට්‍රෝල් වාහනයකට එහා ගිහිල්ලා මේකේ ආම් එක රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් එක. ඉතින් ඒ විදිහට රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරලා වැලි ගොඩක් හරන්න, පස් ගොඩක් හරන්න වගේ වැඩක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ සුපිරි ටෝයි එකක් තමයි මේක. ඉතින් මෙන්න මේ වගේ ලස්සන බොක්ස් එකක තමයි මේ ටෝයි එක එන්නේ. ඉතින් මේ දවස්වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි පොඩි අය ෆෝන් එකේම ඉන්න එක. ඉතින් ඇත්තටම කිව්වොත් ඒගොල්ලන්ට කරන්න වෙන සෙල්ලමකුත් නැහැ, යාළුවොත් නැහැ සෙල්ලම් කරන්න. ඉතින් ඒගොල්ලන්ට කරන්න තියෙන එකම දේ තමයි ෆෝන් එකේ ඉන්න එක. ඉතින් සෙල්ලම් බඩුවක් අරන් දුන්නත් ඒගොල්ලෝ එකෙන් දවසක් දෙකක් සෙල්ලම් කරනවා, වැඩි එකට ඉන්ට්‍රස්ටිං වෙන්නේ නැහැ. හැබැයි මේ සෙල්ලම් බඩුව ඔය අරගෙන දුන්නොත් නම් ඒගොල්ලෝ මාර ඉන්ට්‍රස්ටිං වෙයි. සෑහෙන කාලයක් මේකෙන් සෙල්ලම් කරයි, අලුත්ම එක්ස්පීරියන්ස් එකක් මේකෙන් ගනි. මොකද සාමාන්‍ය RC වෙහිකල් එකක් ඩ්‍රයිව් කරනවට වැඩිය මේකේ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මේක පාවිච්චි කරලා ඉගෙන ගන්නත් ගොඩාරියක් දේවල් තියෙනවා. මොකද මේක සාමාන්‍ය RC වෙහිකල් එකකට වඩා බැලන්ස් එක ගැන හිතන්න ඕන. ඒ වගේම මේ පස් හාරන ෆන්ක්ෂන්ස් එහෙම කරන්න ගියාම ඒවා ටයිමින් තියෙනවා, ඉවසීම තියෙන්න ඕන. ඒ වගේම අත්වල ක්‍රියාකාරීත්වය හොඳට තියෙන්න ඕන. මේ රිමෝට් එක හොඳට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ දේවල් හැම දෙයක්ම මේගොල්ලෝ හරියම ඉක්මනට ඉගෙන ගනි. ඉතින් හරියම ඉක්මනට ඉගෙන ගනි. ඉතින් ගොඩක් ආසාවෙන් සෙල්ලම් කරන්න පුළුවන් සුපිරි ටෝයි එකක් තමයි මේ. ඉතින් මේක අපි අන්බොක්ස් කරලා ඉතුරු වැඩ ගැලේ ටික බලලා තව විස්තර කතා කරමු. මේ වගේ ටොයිස් වල ඇත්ත ෆොටෝ වීඩියෝ බලලා හරියට ෆන්ක්ෂන්ස් ටික දැනගෙන විශ්වාසවන්තව ටොයිස් කැෂ් ඔන් ඩෙලිවරි වගේ ළඟටම ගෙන්න ගන්න හොඳම තැන තමයි ක්ලික් මී ටොයිස්. අපි ඉතින් ඕඩර් එක දාන්න දවස් දෙකක් යන්න කලින් අපි වගේ ඕඩර් එක වගේ ළඟටම ගෙනල්ලා දෙනවා. wow. ඉතින් මේක ට්‍රාන්ස්පෝර්ට් කරද්දී සේෆ්ටි එක තියෙන විදිහට මේක ලස්සන කව එකක් ඇතුලේ තමයි තියෙන්නේ. මේකේ ෆුල් සේෆ්ටි එකක් තියෙනවා මේ කව එකේ මේක තියෙනකොට. මම දැන් බොක්ස් එක යටින් වටනා මේ තියෙන්නේ රීචාර්ජබල් බැටරි එක, ඒ වගේම වෝටර් බොටල් එක. මොකද මේක දුම දාන ස්මෝක් ටොයි එකකින්ද වතුර දාන්න පුළුවන්. ඒ වගේම මේක charge කරගන්න ඕනේ USB කේබල් එක. මෙන්න මේ විදිහට අපිට මේක අන්බොක්ස් කරලා ගන්න පුළුවන්. තම ස්කැවෙටර් එකක් වගේ ලස්සනට තියෙනවා මේ ටෝයි එක. ඉතින් මේ ආම්ස් ඔක්කොම වැඩ කරනවා. ඉතින් මේ තියෙන රිමෝට් කන්ට්‍රෝල් එක, මේක মালටි ෆන්ක්ෂන් රිමෝට් එකක්. හරවන්න ඉස්සරහට පස්සට යන්න, ඒ වගේ මේකෙන් ආම් එක කන්ට්‍රෝල් කරන්න, ස්මෝක් එක කන්ට්‍රෝල් කරන්න, මේ ඔක්කොම දේවල් මේ රිමෝට් එකෙන් කරගන්න පුළුවන්. රයිට්, අපි එන මේක බැටරිය දාලා චෙක් කරලා බලමු. මේ තියෙන රීචාර්ජබල් බැටරි එක, මේක තමයි JCB එකට අපි දාන්න ඕන. ඉතින් මේ බැටරි එකෙන් සාමාන්‍ය විනාඩි 15වත් 30ත් අතර අපිට පුළුවන් මේ වෙහිකල් එක ඩ්‍රයිව් කරන්න. ඉතින් මේක සෙල්ලම් කරන කෙනා කරන විදිහයි යන තැනයි මේවත් එක්ක මේ යන කාලේ වෙනස් වෙනවා. ඒ වගේ මේක charge කරගන්න පුළුවන් විනාඩි 30ක් විනාඩි 45ක් වගේ යද්දී අපේ මොබයිල් ෆෝන් එකේ charger එකට USB කේබල් එක කනෙක්ට් කරලා මේක කනෙක්ට් කරගෙන අපිට charge කරන්න පුළුවන්. ඉතින් බැටරිය දාන්න හෝල් එක ඕපන් කරගන්න තියෙන මේ පොඩ්ඩක් අපි කරපවන්න ඕන පැත්තට. එතකොට මෙන්න මෙතන තියෙනවා අපිට ස්ක්‍රූ එකක්. ඒක ගලවගෙන මේ චැක් එක අරගෙන පුංචි පින් එකක්, ඉතින් මේ පින් එක තියෙන පැත්ත මේ පැත්තට තමයි දාන්න ඕන ලස්සනට සෙට් වෙන විදිහට. මේක වැරදි පැත්තට දාන්න try කරන්න එපා, කැඩිලායි. හරි පැත්තට බොහොම පහසුවෙන් වැටෙනවා. අපි පුළුවන් බැටරි එක මේක ඇතුළට දාන්න. අනිවාර්යෙන් බැටරි එක දාලා මේ ක්ලිප්ස් මේවා තද කරගන්න. මොකද නැත්තම් මේවා වැටෙන්න ඉඩ තියෙනවා යවද්දි. රිමෝට් කන්ට්‍රෝල් එක අපි ඩබල් A size බැටරි කැලි දෙකක් දාන්න ඕනේ. ඉතින් රිමෝට් එකට බැටරි දාතිත් හොඳ අලුත් බැටරි දාන්න. පරණ ටොයිස් වල තිබ්බ පරණ බැටරි දාන්න එපා. හරියට වැඩ කරන්නේ නැහැ. රිමෝට් එක ඔන් කරපු ගමන් මේ රෙඩ් ලයිට් එක මේ බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ වෙහිකල් එක ඔන් කරලා නැහැ. මේ දෙක ඇත්තටම පෙයා වෙනවා. ඉතින් මේක ඔන් කළාට පස්සේ තමයි මේක රිමෝට් එක හරියට වැඩ කරන්නේ. ඉතින් මෙන්න මෙතන තමයි ඔන් කරන ස්විච් එක තියෙන්නේ. පොඩි බීප් එකක් ආවලට පේනවා. රයිට්, දැන් ඔන්න ලයිට් එක බ්ලින්ක් කරන එක නැවතුණා.
wow ඇත්ත ස්කැමේට එකක් වගේමයි මොකද විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ තියෙන රෝද නෙමේ චේන් එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ රබර් චේන් එකක්. මේක ඉතින් මේක හින්දා පස් ගොඩවල් වලින් වැල් ගොඩවල් වලින් යන්න පුළුවන් වැටෙන්නේ නැතුව හොඳට පොළොවට බදලා අල්ලනවා. ඉතින් මේ චේන් එකෙන් තමයි මේ වෙහිකල් එක ඉස්සරහට යන්නේ. මේක රෝද නෙමේ තියෙන්නේ. ඉතින් JCB ගැන කියපු ගමන් හැමෝම අහන දේ තමයි ආම් එක වැඩ කරනවාද කියන එක. මම මාළිනුත් කිව්වා මේ JCB ගේ ආම් එක වැඩ කරනවා සුපිරියට කියලා. ඔයගලන්ට පේනවා ඇති රිමෝට් කන්ට්‍රෝල් එකෙන් සුපිරියට ආම් එක වැඩ කරනවා. ලස්සනට වැඩ කරනවා. ඉතින් මෙතන ලයිට් එකක් තියෙනවා. ඒ වගේ මෙතන තමයි ස්මෝක් එක තියෙන්නේ. ඉතින් ස්මෝක් එක ගාවත් ලයිට් එකක් තියෙනවා. ඉතින් ඉස්සරහට වයිඩ් පුළුවන් අපිට පස්සට යන්න පුළුවන්. ඒ වගේම කරකවන්න පුළුවන්. ඉතින් මේ වගේ মালටි ෆන්ක්ෂන්ස් ටික ඔක්කොම මේකේ තියෙනවා. අපිට ඉස්සරහට යන ගමන් කැරකෙන්න පුළුවන්. පස්සට යන ගමන් කැරකෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හැම ෆන්ක්ෂන් එකක්ම මේකේ තියෙනවා. ඉතින් ඕගලන්ට ලස්සනට මොන හරි දෙයක් මේකෙන් අරගෙන පකට් එකට අරගෙන ගාන්ට කැරකිලා වෙන තැනකට අපිට මේක දාන්න පුළුවන්. ඉතින් මේ වගේම තමයි කියන්න ඕන මේක රිවර්ස් කරනකොට මේකේ රිවර්ස් සවුන්ඩ් එකකුත් එනවා. ඔයගලන්ට පේනවා ඇති රිවර්ස් සවුන්ඩ් එක. අතන මේකත් මාර ක්වොලිටි. ඉතින් ඇත්තම JCB එක එක්ස්පීරියන්ස් එක දෙන්න තමයි මේ විදිහට මේක හදලා තියෙන්නේ. ඇත්ත JCB එකක් වගේම ඇත්ත JCB ස්කැවටයක් වගේම මේක වැඩ කරනවා. ඔයගලන්ට පේනවා ඇති රොටේෂන් එක ලස්සනට රොටේට් වෙනවා. ඉතින් අනිත් එක තමයි එකපාර ෆන්ක්ෂන් දෙක තුනක් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයගලන්ට වෙනද මේ රොටේට් වෙන ගමන් තමයි මෙයා මේ ආම් එකක් වැඩ කරන්නේ. ඉතින් මේ වගේ মালටි ෆන්ක්ෂන් සපෝට් කරනවා. මේ JCB ස්කැවේකට වතුර දාන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මේ නොබ් එක ඇරලා අපිට පුළුවන් මේ බොටල් එකට වතුර පුරවලා මෙන්න මෙතනට වතුර දාන්න. ඊට පස්සේ නොබ් එක වහලා ඉතින් මේකට වතුර ටිකක් වැඩි ප්‍රමාණයක් දාන්න ඕන. දැක්කා නේද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්මෝක් බටන් එක ඔබන්න තියෙන්නේ. දැක්කනේ මාර දුමක් තමයි දාන්නේ. ඉතින් මේ දුමත් බොහොම වේරිබල් විදිහට එක දිගට දාන්නෙත් නෑ. සැරින් සැරේ නැවති හරිම ලස්සනට දානවා. තම වෙහිකල් එක දුම දානවා වගේම හරිම ලස්සනට දානවා. ඉතින් මේ ස්මෝක් එක එන තැනත් ලස්සන නිලුයි රතුයි ලයිට් එකක් පත් වෙනවා. ඉතින් මේකෙන් හොඳට මේ දුම එළියට පේනවා. මං හිතන්නේ අලුත්ම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් දෙන්න පුළුවන් ටෝයි එකක් තමයි මේක. ඉතින් මේකෙන් ඇත්තටම ගොඩක් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඉතින් මේ රිමෝට් එක හරියට කන්ට්‍රෝල් කරගෙන මේක අරගෙන යන්න ඒගොල්ලෝ පුරුදු වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ අත්වල ක්‍රියාකාරකම් ගොඩක් හොඳට වෙනවා. ඉතින් ක්‍රියාකාරකම් දියුණු වෙනවා. ඒ වගේම තමයි ඉතින් ඒගොල්ලෝ මේක බැලන්ස් කරගන්න. ඉතින් මේ ඉස්සරහ දින ආම් එක අපි බැලන්ස් කරගන්න ඕනේ යනකොට ඉතින් මේ බැලන්ස් කරගන්නත් ඒගොල්ලෝ පුරුදු වෙනවා. ඒ වගේම තමයි ඉවසීම. ඉතින් මේකෙන් ගොඩක් වේගෙන් වැඩ කරන ටෝයි එකක් නෙමෙයි හිමින් සැරේ කොහොම සාමකාමීව වැඩ කරන ටෝයි එකක්. ඉතින් මේකෙන් ගොඩක් දරුවට ඉවසීමක් පුළුවන් වෙයි. මේකෙන් වැඩ කරන හැටි, වැලි හාරන හැටි, පස් කපන හැටි මේ වගේ අපි අවුට්ඩෝර් කරපු වීඩියෝ එකක් තියෙනවා. වීඩියෝ එක බලන්න. ඉතින් මේක අවුට්ඩෝර් යවලා අපි මේ වීඩියෝ එක ලස්සනට කරලා තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම මේක පොඩි ඉන්ස්ට්‍රක්ෂන් එකක් තමයි කරේ ටෝයි එක මෙන්න මේ වගේ කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් ඊළඟට ගොඩක් දෙනෙක් අහන එකක් තමයි මේ ටෝයි එක කොච්චර ප්‍රමාණයක් වෙනවද කියන එක. ඉතින් මේකේ සම්පූර්ණ දිග මේ ආම් එකත් එක්ක දිග ගත්තොත් මේකේ සම්පූර්ණ දිග තියෙනවා සෙන්ටිමීටර් 24ක්. ඒ වගේ මේ ආම් එකත් එක්ක සම්පූර්ණ උස තියෙනවා සෙන්ටිමීටර් 24ක්. ඒ වගේම තමයි මේ වෙහිකල් එකේ පළල තියෙනවා මේ JCB ස්කැවට් එකේ සෙන්ටිමීටර් 10ක්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි මේ වෙහිකල් එක වෙන්නේ. ඔයත් කැමති නම් ඔයාගේ පොඩ්ඩට මේ වගේ JCB ස්කැවට් එකක් අරගෙන දෙන්න. මේ දැන්ම අපිට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න. කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම යටතේ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාට මේක තෑග්ගක් විදිහට වෙන කෙනෙකුට යවන්න ඕන නම් අපේ පහසුකමත් ලබා දෙන්න පුළුවන්. ඔයාට පුළුවන් අපේ බැංක් එකට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට මේක ලස්සන gift එකක් විදිහට පැක් කරලා බොහොම ලස්සනට ඔයාගේ තොරතුරුයි විස්තරයි එක්ක එයාට ලැබෙන්න සලස්සන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ වීඩියෝස් බලලා ෆන්ක්ෂන්ස් බලලා හරියට දැනගෙන හරි තැනකින් ටෝයි එකක් ගන්න අපිට කෝල් කරන්න ඕන වෙලාවක ක්ලික් මී ටොයිස් අපි ඔයාලා වෙනුවෙන් ඕන වෙලාවක ලෑස්ති වෙලා ඉන්නවා.
Click Me Toys.